මූවි වලට ආස කරන කොල්ල හැමෝටම සුබ දවසක්. ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා මාස දෙකකට කිට්ටු වෙන කාලයක් ඔයාලට මූවිස් අරගෙන ඉන්න බැරි වුණ එකට. ඉතින් ඔන්න ඒ ඔක්කොටමත් එක හරියන්න අද මම ඔයාලට අරන් ආවේ සුපිරිම තෙලුගු මූවි එකක්. මෙහි කතාව ගලාගෙන යන්නේ ඉන්දියාවේ කෝවිල් භූමියක් අයිති කරගන්න හදන ඇමති කෙනෙක්ට විරුද්ධව සටන් කරන සහෝදරයෝ දෙන්නෙක් වටේ. ඒත් කතාවේ මැදක් හරියට යද්දී අපි කවුරුත්ම හිතන්නේ නැති දෙයක් තමයි මෙතනින් එක සහෝදරයෙක්ට වෙන්නේ. එතනින් පස්සේ මේ කතාව සම්පූර්ණයෙන්ම උඩ යට කර වෙනවා. මේ මූවි එකේ නම තමයි 2025 දී රිලීස් වුණ බයිරම්. අලුතෙන් channel එකට එකතු වුණු කොල්ල කෙල්ලෝ දැම්ම මාව subscribe කරලා වැඩේ පටන් ගමු. subscribe කරලා bell එකත් එබුවා නේද? හරි එහෙනම් අපි යමු මේ සුපිරි මූවි එක බලන්න. කතාව පටන් ගන්නේ මම අර කලින් කිව්ව යාළුවෝ දෙන්නගෙන්. පළවෙනියා තමයි ගජපති. ගජපති තමයි වරාහි අම්මාන් කෝවිලේ බාරකාර නාගරත්නම්මගේ මුණුබුරා. ඒ කියන්නේ ගජපතිගේ ආච්චි තමයි මේ කෝවිලේ සුබපතන වැඩ කරන සම්පූර්ණම කෝවිලේ උරුමය ආරක්ෂා කරන බාරකාරයා. ඉතින් ඒක නිසා මේ ගමේ මිනිස්සු ගජපතිට සැලකුවේ ගොඩක් ගෞරවයෙන් භක්තියෙන්. ගජපතිගේ බිරිඳ තමයි නිලීම. මේ දෙන්නට තාම ළමයි නැහැ. ඒ අරුණම ගජපති කරන්නේ ගඩොල් පුච්චන එක. ගජපතිගේ හොඳම යාළුවා තමයි වරදා. වරදා කියන්නේ මේ ගමේ ලොකු ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් කරගෙන යන කෙනෙක්. ඒ වගේමයි වරදාගේ බිරිඳගේ නම පූර්ණිමා. මේ දෙන්නට දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ගජපති වරදා යාළුවෝ වෙන්නේ එයාලගේ තාත්තලගෙන් ආපු යාළුකමකින්. ඒ කියන්නේ මේ දෙන්නගේ තාත්තලා දෙන්නත් හොඳම යාළුවෝ. ඒ වගේම තමයි මේ දෙන්නත් හොඳම යාළුවෝ. මෙයාලා දෙන්න කොච්චර හොඳ යාළුවෝද කියනවනම් මේ දෙන්න අතර කිසිම රහසක් තිබ්බේ නැහැ. දෙන්නට දෙන්නම හිටේ හරියට ගහට පොත්ත වගේ. ලේවලින් සහෝදරයෝ නොවුනට ඇත්තටම සහෝදරයෝ දෙන්නෙක් වගේ තමයි මේ දෙන්න හිටියේ. මේ කතාවට අපිට තවත් ඕන කරන කෙනෙක් තමයි මෙන්න මෙයා. මෙයා තමයි තුන්වෙනි සහෝදරයා. මෙයාගේ නම සීනු. සීනු කියන්නේ අනාථයෙක්. සීනු පොඩි කාලේදී ගජපතිව දවසක් බේර ගන්නවා. ඔන්න ඔය හේතුව නිසාම පුංචි ගජපති වර්ධයි දෙන්න සීනුව එකගෙන යනවා ගජපතිගේ ගෙදර. ඊට පස්සේ ගජපතිගේ ආච්චි නාගරත්නම්ම මේ සීනුව තමන්ගේම දරුවෙක් වගේ හදාගෙන තියෙනවා. ඔන්න ඔහොම තමයි සීනු මේ යාළුවෝ දෙන්නට එකතු වුනේ. සීනුගේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ කෝවිලේ වැඩ ඉන බයිරව දෙයියෝ සීනුට ආරූඪ වෙනවා. ඒක නිසා සීනු නාගරත්නම්මට උදව්වට පුංචි කාලේ ඉඳලම දේවාලේ තමයි ඉන්නේ. මූවි එකේ ඉතුරු ටික බලන්න කලින් ඔයාලට සහෝදරයෙක් සහෝදරියෙක් වගේ ඉන්න යාළුවා ගැනවත් පහලින් කමෙන්ට් කරන් යන්න. මෙච්චර වෙලා අපිට මූවි එකෙන් පෙන්නුවේ මේ කතාවේ ප්‍රධාන චරිත ටික සහ එයාලගේ එදිනෙදා ජීවිතය මේතන දක්වා ආපු විදිය. ඔන්න දැන් තමයි හරියටම කතාව පටන් ගන්නෙ. දවසක් උදේම ගජපති එයාගේ බිරිඳ නිලීමටයි දරුපල ලබා ගන්න දේවාශිර්වාද පූජාවක් කරන්න හැමෝම කෝවිලට එකතු වෙනවා. මෙතන හැමෝම හිටියත් වරද මෙතනට එන්න පරක්කු වෙන නිසා පූජාව තාම පටන් ගන්නෙ නැහැ. මේ ගැන නිලීමගේ තාත්තා ටිකක් කේන්තියෙන් ගජපතිගෙන් ඇහුවත් ගජපති කියනවා මා මේ කීයට හරි වරදාම තමයි පූජාව පටන් ගන්නෙ කියලා. එතනින්ම ඔයාලට තේරෙනවා එතන ගජපති වරදයි කියන්නේ කොච්චර බැඳීමක් තියෙන දෙන්නෙක්ද කියලා. කොහොම හරි ටිකකින් වරද මෙතනට ආවට පස්සේ පූජාව පටන් ගන්නවා. පූජාව යන අතරතුරේ නාගරත්නම්ම ඒ කියන්නේ ගජපතිගේ ආච්චි වරදට පැත්තකට කතා කරලා එයා දැකපු හීනයක් ගැන කියනවා. මුළු ගමම මලමිනී වලින් පිරලා මිනිස්සු හැමතැනම මැරෙන ලොකු විනාශයක් තමයි මේ හීනි තිබිලා තියෙන්නේ. ওই විස්තරේ අහගෙන ඉඳපු වරදා ටිකක් ගැස්සිලා ගියත් ඒක නාගරත්නම්මට නොපෙන්නා ගම ආරක්ෂා කරන්න අපේ දෙවියෝ ඉන්නවා. කෝවිල ආරක්ෂා කරන්න ඔයා ඉන්නවා. ඒක නිසා ඕව ගැන හිතන්නේ නැතුව අපි පූජාවට යමු කියලා නාගරත්නම්මත් එක්ක ආයිමත් පූජාවට එකතු වෙනවා. මේ දේවල් මෙහෙම වෙන අතර තමයි ගමේ ඉන්න ප්‍රාදේශීය മന്ത്രി කෝවිලේ ඉඩමට ඉව අල්ලන්න පටන් ගන්නෙ. කෝවිලේ ඉඩමේ දැන් වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 1000ක් විතර වෙනවා කියලා දැනගන්න මේ മന്ത്രിට ඕන කරනවා කොහොම හරි ඉඩමේ ඔප්පුව තමන්ගේ අතට අරගන්න. අන්න ඒක නිසා මේ മന്ത്രി එයාගේ පොලිස් ලොක්කෙට්ට කතා කරලා කියනවා ගෝදාවර ගමේ CI ඔෆිසර්ට කතා කරලා කෝවිල ගැන විස්තර හොයලා දෙන්න කියන්න කියලා. മന്ത്രിගේ ඕඩර් එක අනුව මේ පොලිස් ලොක්කා ගෝදාවර ගමේ CI ඔෆිසර්ට කතා කරලා කියනවා අර කෝවිල දැන් පාලනය කරන අය ගැන රිපෝට් එකක් හදලා දෙන්න කියලා. ඒත් එහෙම රිපෝට් එකක් ඕන කරන හේතුව පොලිස් ලොක්කා CI ඔෆිසර්ට කියන්නේ නැහැ. ඉහලින් ආපු නියෝගයට අනුව මේ CI ඔෆිසර් කෙලිම හොයලා බලනවා වර්ධය ගජපති ගැන. එහෙම හොයාගෙන යද්දි CI දැනගන්නවා මේ දෙන්නගේ අතිජාති යාළුකම ගැනත්. මේ ඉන්න වෙන්නිලා. මෙයා තමයි සීනුට කැමැත්තෙන් ඉන්න ගෑනු ළමයා. මෙහෙම දවස් දෙකක් ගෙවිලා යද්දි වෙන්නිලාගේ යාළුවා මොනීස සෑහෙන් ලොක් කරදරයක වැටෙනවා. මොනීස යාළු වෙලා ඉන්නේ ගජපතිගේ මස්සිනා රවින්ද්‍රත් එක්ක. ඒ කියන්නේ ගජපතිගේ බිරිඳවර නිලීමගේ මල්ලිත් එක්ක. කොහොම හරි රවින්ද්‍රතින් මොනීසා ප්‍රෙග්නන්ට් වෙලා තියෙනවා. ඒත් රවින්ද්‍ර කැමති නෑ ඒ දරුවව බාර ගන්න. මොකද කසාද බඳින්න කලින් එහෙම දෙයක් වෙලා කියලා මිනිස්සු දැනගත්තොත් තමන්ගේ මුළු පවුලම නම්බුව විනාශ වෙන නිසා.
ඒක නිසා දරුවව ගබ්සා කරන රවින්ද්‍ර කතා කරත් මුනිසා ඒකට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මේ ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න බැරුව මුනිසා මේ විස්තරේ වෙන්නිලාට කිව්වම වෙන්නිලා කියනවා අපි මේක ගජපතිට කියමු කියලා. ඒත් ඒකටත් මුනිසා කැමති වෙන්නේ නැහැ. මොකද මේක ගජපති දැනගත්තොත් රවින්ද්‍රට හොඳටම ගහන නිසා. මෙන්න මේ වෙලාවේදී වෙන්නිලා කියනවා හරි අපි එහෙනම් මේ ප්‍රශ්න සීනුට කියමු. එයා ගාව මේකට විසඳුමක් තියෙයි කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා මුනිසත් වෙන්නිලාගේ මේ යෝජනාවට කැමති වෙනවා. මේක සීනුට කියන්න වෙන්නිලා තෝරගන්න ලොකු පොල්ලත්තක්. ඊට පස්සේ වෙන්නිලා සීනුව හම්බ වෙලා පොඩ්ඩක් උකුළු මුකුළු කරලා සීනුට ඇහෙන නොඇහෙන ගානට එක එක දේවල් කියනවා. මේ වෙලාවේදී සීනු වෙන්නිලාගෙන් ඇහුවත් මොකද්ද කොඳුරන්නේ කියලා වෙන්නිලා කියනවා ඒක දැනගන්න ඕන නම් හෙට හවස පොල්වත්තට එන්න කියලා. මේක අහපු වෙලේ ඉඳලා සීනු 18 කල්පනා කරනවා ඇයි වෙන්නිලා Tamanට පොල්වත්තට එන්න කිව්වේ කියලා. බැරි මෙතන සීනු වරදගේ වයිෆ් පූර්ණිමාට ගිහින් මේ විස්තරේ කිව්වම පූර්ණිමා කියනවා වෙන්නිලා ඔයාට කැමැත්තෙන් ඉන්නේ පොල්වත්තට එන්න කියන්නේ නැති ඒක කියන්න වෙන්නේ නැති කියලා. ඒක අහපු සීනුටත් හරිම සතුටුයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ හවස හොඳට ඇඳ පැළඳගෙන සීනු යනවා වෙන්නිලා කිව්ව පොල්වත්තට. ඊට ටික වෙලාවකට පස්සේ වෙන්නිලායි මුනිසයි දෙන්නත් මෙතනට එනවා. මෙන්න මේ වෙලාවේදී තමයි සීනු දැනගන්නේ මුනිසා ප්‍රෙග්නන්ට් වෙලා කියලා. වෙන්නිලා විස්තරය කියලා සීනුගෙන් අහනවා අපි දැන් මේකට මොකද කරන්න කියලා. සීනු නම් මේ වෙලාවේදී කියන්නේ මුනිසාගේ නොසලකලිමත්කම නිසා තමයි මෙහෙම දෙයක් වෙන්නේ නැත්තේ. ඒක නිසා මට නම් ඕවට උත්තර නැහැ කියලා. මේකට හොඳටම හිතුරු දෙනු මුනිසා කෙලින්ම ගිහින් එතනම එහා පැත්තේ තියෙන ලිඳට පයින්නවා. ඒත් එක්කම වෙන්නිලායි සීනුවේ දෙන්නත් ලිඳ ළඟට යනවා. ඊට පස්සේ ඉක්මනට මුනිසාව බේරගන්න කියලා වෙන්නිලා සීනුවත් ලිඳට තල්ලු කරනවා. ලිඳට වැටෙන ගමන්ම සීනු කියනවා අනේ වෙන්නිලා මට පීනන්න බෑ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැතිම තැන කොහොම හරි වෙන්නිලා කෑ ගහලා වටේ පිටේ අය එකතු වෙලා මේ දෙන්නම ගොඩ අරගෙන හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඊට ටිකකට පස්සේ මෙතනට ආපු ගජපති වරදයි දෙන්න සීනුගෙන් අහනවා මොකද්ද උනේ කියලා. මෙන්න මෙතනදී සීනු මුනිසයි රවින්ද්‍රගේ සම්පූර්ණ කතාව මේ දෙන්නට කියනවා. ඒ කතාව කියලා අවසානයේදී සීනු අනේ අයියේ මේ ඉපදෙන්න ඉන්න දරුවට සාධාරණයක් කරන්න කියලා ගජපතිගෙන් ඉල්ලනවා. මේ සිදුවීමෙන් දවසකට විතර පස්සේ හැමෝම රවින්ද්‍රගේ ගෙදරට එකතු වෙලා මේ ප්‍රශ්න විසඳ ගන්නවා. මෙතනදී රවින්ද්‍රගේ නිලීමගේ තාත්තා ඒ කියන්නේ ගජපතිගේ මාමණ්ඩි නම් මුනිසව තමන්ගේ පවුලට එකතු කරගන්න කැමති වෙන්නේ නැහැ. මොකද මුනිසා මෙයාලගේ ආගමේ කෙනෙක් නොවන නිසා මාමණ්ඩි දිගින් දිගටම මුනිසා ප්‍රතික්ෂේප කරද්දී මේ හැමදේම ඉවසීමෙන් අහගෙන හිටපු ගජපති එක සැරේටම රවින්ද්‍ර දිහාට හැරිලා හයියෙන් කෑ ගහලා කියනවා අපේ එකාගේ අතින් මේ කෙල්ලට අසාධාරණයක් වෙලා තියෙන්නේ. ඒක නිසා හොඳින් හරි නරකින් හරි උඹ මුනිසව බඳින්න ඕනේ කියලා. ගජපතිගේ කීම නිසාම අවසානයේදී රවින්ද්‍රට මුනිසව බඳින්න සිද්ධ වෙනවා. පවුල් දෙකේම අය එකතු වෙලා කොහොම හරි මේ විවාහය කරනවා. උත්සවයෙන් පස්සේ ගජපතිගේ මාමණ්ඩි බීලා හොඳටම වෙරි මරගාතේ වරදට බයින්න පටන් ගන්නවා. උඹ කවුද මගේ පුතාව පිටාගමට එකට කසාද බඳලා දෙන්න කියලා. මාමණ්ඩි බීලා කියලා තේරෙන වරදා මොකුත් නොකිය මේක ෂේප් කරන්න හදද්දී දිගින් දිගටම මාමණ්ඩි ගොඩක් නරක විදියට වරදට ආයමත් බයිනවා. මේ වෙලාවේදී මෙතනට සීනුවවිත් මාමණ්ඩි සංසුන් කරන්න හැදුවත් මාමණ්ඩි සීනුවත් තල්ලු කරලා දානවා. මේ සද්දේ වුණ ගජපතිත් මෙතනට ඇවිත් මාමේ අපි ගෙදර ගිහින් කතා කරමු කියලා කිව්වත් මාමණ්ඩි ගජපතිටත් බයිනවා තමස නිසා තමයි මේ හැම දෙයක්ම උනේ කියලා. මේ බහිබාසීම දුර දිග ගිහින් මාමණ්ඩික සැරේටම ගජපතිට පාරක් ගහන්න අතීස්සුවා විතරයි සීනු එක සැරේටම මාමණ්ඩිට කම්මුල් පාරක් දෙනවා. මෙන්න මේ සිද්ධියෙන් පස්සේ ගෙදර ගිය ගජපති සීනුට කම්මුල් පාරක් ගහලා කියනවා මාමණ්ඩි කියන්නේ මට තාත්තා කෙනෙක් වගේ. උඹ කොහොමද ඒ මිනිස්සයාට අතීස්සුවේ? ආයි මට උඹේ මූණවත් දකින්න ඕනේ නැහැ දැම්ම මෙහෙන් ඵලයන් කියලා. සීනු ගජපතිට තියෙන ගෞරවය නිසාම හැමදේම ඉවසන් වචනයක්වත් නොකිය ගෙදරින් යන්න යනවා. මෙන්න මේ විදිහට සතියක් විතර සීනු කෑම කඩේක වැඩ කරනවා. දවසක් උදේම සීනු අතින් කඩේට ආපු කෙනෙක්ගේ ඇඳුමේ කෑම එකක් ඉහිරෙනවා. ඒකට හොඳටම තරහ ගිය මේ මිනිස්සයා සීනුට හොඳටම බැනලා කඩෙන් එළියට බැහැලා යනවා. ඒත් එක්කම ඒ මිනිස්සයා ගිය වේගයට වඩා වේගෙන් ආයිමත් කඩේ ඇතුළටම උඩින් විසි වෙලා ආවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ගජපති. ගජපති අර මිනිස්සයාට කියනවා සීනු වෙනුවෙන් මම මගේ ජීවිතේ උනත් දෙනවා. ඒක නිසා සීනුට කවුරු හරි බැන්නොත් මම ඌව ඉතුරු කරන්නේ නැහැ කියලා. මේ සිද්ධිය අවසානයේදී ගජපති ආයිමත් සීනුව ගෙදර එක්කන් යනවා. මේ දේවල් මෙහෙම වෙද්දි පොලිසියේ CIට ඇමති කෝල් එකක් දීලා කියනවා ඇවිත් තමන්ව හම්බ වෙන්න කියලා. ඇමතිගේ කීමට CI යනවා ඇමතිව හම්බ වෙන්න. ඇමති මේ වෙලාවේදී CIට එයාගේ දුරින් නෑ කෙනෙක් කියන නාගරාජ් වඳුන්වලා දෙනවා. නාගරාජ් කියන්නේ ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් වල හොරකොපීස් හදන ගමේ ඉන්න මිනි මරු චණ්ඩියෙක්. ඒ වගේමයි මෙයාගේ CI තමයි මීට අවුරුදු 30කට විතර කලින් කෝවිලේ බාරකාරයා විදියට ඉඳලා තියෙන්නේ.
ඇමතිට කෝවිලේ අයිතිය ගන්න ඕන නිසා තමයි ඇමති ඒකට නාගරාජ්‍ය පාවිච්චි කරන්නේ. ඔන්න ඔය හේතුව නිසා ඇමති CIට කියනවා නාගරාජ්ට පොලිසිය සපෝට් එක දෙන්න කියලා. ඒත් CI නම් එක සැරේම මේක ප්‍රතික්ෂේප කරලා කියනවා මේ වගේ හොරෙක්ට මං කොහොමවත්ම උදව් කරන්නේ නැහැ කියලා. ඊළඟට ඇමති කරන්නේ CIගේ පවුල ගැන කියලා CIව බය කරන එක. ඇමති කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් බැරි දේවල් මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අන්න ඒක නිසා මේ තර්ජන වලට බයෙම අවසානයේදී CI ඇමතිගේ කීමට එකඟ වෙනවා. ඒත් ඇමති දීපු පගාව නොගෙන ඉද්දි ඇමති ආයිමත් කියනවා සල්ලි ගන්නේ නැතුව මම කොහොමද තමුසේ විශ්වාස කරන්නේ කියලා. තමන් පොලිසියේ උනත් දේශපාලන බලය එක්ක හැප්පෙන්න බැරි බව දන්න CI අන්තිමේදී සල්ලි ටිකක් අරගෙන මෙතනින් යනවා. මේ විදිහට ටික දවසක් ගෙවිලා යද්දි හදිසියෙම කවුරුත් නොහිතපු විදිහට ගජපතිගේ ආච්චි නාගරත්නම මැරෙනවා. හදිසියෙ මේ උණු වියව පවුලේ හැමෝගෙම හිතවලට තදින්ම දැනනවා. පවුල්ට විතරක් නෙමෙයි කෝවිලේ බාරකාරීත්වය ගැන දැන් ලොකු ප්‍රශ්නයක් මතුවෙලා. කොහොම හරි කෝවිලේ අලුත්ම බාරකාරයා විදිහට අලුතෙන් කෙනෙක්ව පත් කරගන්න ඕනි නිසා කෝවිලේ පූජකයෝ ගමේ මිනිස්සුයි ඔක්කොම එකතු වෙලා ගජපතිව අලුත් බාරකාරයා විදිහට නම් කරන්න හදනකොටම මෙතනට නාගරාජ් එනවා. නාගරාජ් මෙතනදිත් කියනවා ගජපතිට කෝවිලේ බාරකාරීත්වය දෙන්න බෑ කියලා. ඒකට හේතුව විදිහට එයා කියන්නේ ගජපතිගේ මස්සිනා වෙන රවින්ද්‍රා වෙන ආගමක වෙන කුලයක කෙනෙක් නිසා ගජපතිට කෝවිලට අයිතිවාසිකම් කියන එක කෝවිලේ සාම්ප්‍රදායට පටහැනි කියලා. ඊට පස්සේ මෙතන ඉන ලොකු පූජකයා අහද්දි එහෙනම් අපි කාවද තෝරගන්න කියලා නාගරාජ් කියනවා මාව තෝරගන්න කියලා. මතකයි නේද මම කලින් කිව්වා නාගරාජ්ගේ 100 අවුරුදු 30කට කලින් කෝවිලේ බාරකාරයා වෙලා හිටියා කියලා. නාගරාජ්ගේ මේ කියවීම අහගෙන ඉන්න බැරිම තැන ගජපති වාඩිලා හිටපු පුටුවෙන් නැගිටලා නාගරාජ්ට කම්මුල් පාරක් ගහනවා. මේ වෙලාවේදී නාගරාජ් ගජපතිට කියනවා අපි මේක ඡන්දයක් තියලා විසඳගමු. උඹට පුළුවන් නම් ඡන්දකින් මාව පරද්දපන් කියලා. අවසානයේදී කෝවිලේ බාරකාරයව තෝරගන්න ඡන්දයක් තියෙන හැමෝම එකඟ වෙනවා. නාගරාජ්‍යක අපේක්ෂකයෙක් විදියට නාම යෝජනා බාර දෙද්දී අනිත් අපේක්ෂකයා විදියට නාම යෝජනා බාර දෙන්නේ සීනු. මොකද අර ප්‍රශ්න නිසා ගජපතිට කෝවිලේ බාරකාරයා වෙන්න බැරි නිසා. කොහොම හරි නාගරාජ්‍යයාගේ හොර වැඩ වලින් හොයපු සල්ලි වලින් ඡන්ද ප්‍රචාරණ වැඩ කරද්දී සීනුට උදව් කරන ගජපති වර්ධයි දෙන්න. මේ දෙන්න එකතු වෙලා සීනුගේ ඡන්ද ව්‍යාපාර වැඩ ටික ගොඩක් හොඳට සංවිධානය කරලා කරනවා. නාගරාජ් මේ ඡන්ද දිනලා කෝවිලේ බාරකාරයා වුණොත් කෝවිලේ වස්තුව සම්පූර්ණයෙන්ම විකුණනවා කියලා දන්න වර්ධා නාගරාජ් රවටලා මේ විස්තර ඔක්කොම නාගරාජ්ගේ කටින්ම එළියට ගන්නවා. නාගරාජ්ගේ කටින්ම තමන් වස්තුව විකුණනවා කියලා කිව්ව එක වීඩියෝ කරලා ගජපති වර්ධයි දෙන මේ ගමේ හැම මිනිසෙක්ට මේ වීඩියෝ එක පෙන්නනවා. මෙන්න මේ හේතුව නිසාම නාගරාජ්ගේ ඡන්ද ගොඩක් කැඩිලා සීනුල වටේට එකතු වෙනවා. කොහොම හරි අවසානයේදී නාගරාජ්‍ය පරාද කරලා සීනු මේ ඡන්ද දිනනවා. සීනු ඡන්ද දින්න නිසා ගජපති වර්ධට කෝවිලේ යතුරු ටිකක් දීලා කියනවා අදින්දා මේ කෝවිලේ බාරකාරයා ඔයා කියලා. හැමදේම මේ විදිහට හොඳින් සිද්ධ වුණත් ඒ හැමදේම නරක වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. දවසක් ගජපති රෑ එයාගේ කාමරයට යද්දි දකිනවා දොරත් ඇතුලෙන් ලොක් කරගෙන නිලියම සාරියකින් සියදී හානි කරගන්න හදනවා. මේක දැකලා හොඳටම කලබල වුණ ගජපති දොර කඩන් ඇතුලට ගිහින් නිලිමව කොහොම හරි බේරගෙන අහනවා ඇයි ඔයා මෙහෙම දෙයක් කරන්න හැදුවේ කියලා. නිලිම කියලා කියන්නේ ගොඩක් නපුරු තමන්ගේ තත්ත්වය ගැන විතරක්ම හිතන කෙනෙක් කියලා මෙතනෙත් තමයි දැනගන්නේ. මොකද නිලිම සියදී හානි කරගන්න හදලා තියෙන්නේ ගජපති එයාට අයිති වෙලා තිබ්බ කෝවිලේ බාරකාරීත්වය වරදට දීපු එකට. අපිට දැන් කිසිම දෙයක් නැහැ. ඒක නිසා මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා නිලීම අඬ කියද්දි ගජපති කියනවා ඔයා මම වෙනුවෙන් හරි ජීවත් වෙන්න කියලා. ඒත් බලයට කෑදර කමෙන් නිලීම කියනවා ඔයාලගේ පවුලට අයිති වෙලා තිබ්බ කෝවිල කොහොම හරි ආයිමත් ඔයාගේ නමට ගන්න කියලා. මොන දේ වුණත් ගජපති නිලීමට ආදරේ නිසාම නිලීම මේ කිව්ව කතාව ගැන ගජපති ටිකක් හිතන්න පටන් ගන්නවා. ඒ සිදුවීම එහෙම වෙද්දි ඊළඟට තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්ම පැත්තකට හැරෙන්න හේතු වෙන පළවෙනි සිදුවීම වෙන්නේ. ඒක තමයි දේවාලේ රත්තරන් බඩු කවුරුහරි හොරකම් කරලා ඒ වෙනුවට බොරු රත්තරන් කෝවිලේ භාණ්ඩාගාරයට දාලා වර්ධහාහා පුරා කියලා දේවාලේ පරීක්ෂා කරද්දී තමයි වර්ධට මේක අහුවෙලා තියෙන්නේ. වර්ධ එහෙම්මම දේවාලේ භාණ්ඩාගාරයකවත් එකගෙන ගිහින් පොලිසිය පැමිණිල්ලක් දානවා. ඒ හොර රත්තරන් ටික පොලිසියෙන් චෙක් කරලා බලන අතරේ මෙන්න මෙතනට ගජපති සීනුයි දෙන්නත් එනවා. ඒදිත් වර්ධට නම් හොඳටම තරහ ගිහින් තමයි තියෙන්නේ මේ වෙලා තියෙන වැඩේට. ගජපතිව දැකපු ගමන් වර්ධ විස්තරේ ගජපතිට කියනවත් එක්කම ගජපති වර්ධව ටිකක් එළියට එක්කගෙන යනවා පොඩි දෙයක් කියන්න තියෙනවා කියලා. මෙතනදී ගජපති වර්ධට කියන්නේ දේවාලේ රත්තරන් බඩු භාණ්ඩාගාරිකත් එක්ක එකතු වෙලා තමන් මාරු කරලා උකස් කරා මොකද තමන්ගේ ගඩොල් බිස්නස් එකට ඕන කරන සල්ලි ටිකක් මදි වෙලා තිබ්බ නිසා කියලා. කරපු වැඩේ වැරදි වුණත් වර්ධ ගජපතිට මේකට එක වචනකින්වත් දොස් කියන්නේ නැහැ. හැබැයි භාණ්ඩාගාරයකට පොලිසියෙන් ගහලා ප්‍රශ්න කරොත් එයා ඔයාගේ නම කියයි කියලා වර්ධ ගජපතිට කියනවා. සීනු මේ වෙලාවේදී තමන් බාර වෙන්නම් කියලා කිව්වත් වර්ධ ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද කෝවිලේ ඡන්දෙන් දිනපු කෙනා හිරේ ගියොත් නාගරාජ් කෝවිලේ බලය අල්ලගනී කියලා.
දැන් මේකට වෙන කරන්න දෙයක් නැති නිසා වර්ධ ගජපතිට කියනවා භාණ්ඩාගාරික වෙනුවට ඔයා බාර වෙන්න මං කොහොම හරි ඇවිත් ඔයාව බේරගන්නම් කියලා. වර්ධ කිව්ව විදියටම ගජපති පොලිසියට බාර වෙද්දිම මෙතනට නාගරාජ් එනවා ගජපතිගේ මස්සිනා රවින්ද්‍රත් එක්ක. නාගරාජ් මෙතනදී ගජපති උකස් කරපු කෝවිලේ රත්තරන් බඩු ඔක්කොම බේරගෙන ඇවිත් පොලිසියට දීලා කියනවා මේවා මෙයාලගේ ආච්චි නාගරත්නම මැරෙන්න කලින් පොලිෂ් කරන්න දීලා තිබ්බේ මට. ආච්චි මැරෙන්න කලින් ඒ වගක් මෙයාලට කියලා තිබ්බේ නැති නිසා මෙයාලා හිතන් ඉන්නේ රත්තරන් බඩු නැති වුණා කියලා. මෙතනදී මේ නාගරාජ් කියපු බොරුව පොලිසියත් විශ්වාස කරනවා. ඒක නිසා පොලිසිය මේ කේස් එක මෙතනින් ඉවර කරලා දානවා. ඒ වෙලාවෙදී නිලීම ගජපතිට කියනවා දැන්වත් අපේ මිනිස්සුන්ගේ පිට මිනිස්සුන්ගේ වෙනස තේරුම් ගන්න කියලා. නාගරාජ් මේ විදියට ඇවිත් ගජපතිව බේරගත්තේ ගජපතිට තියෙන ආදරයකට නම් නෙමෙයි. නාගරාජ් ප්ලෑන් කරපු විදියටම ගජපති නාගරාජ්ට එදා රෑ කෑමකට කතා කරලා අහනවා ඔයා මට මේ කරපු උදව්වට මගෙන් මොනවද වෙන්න ඕනේ කියලා. නාගරාජට තවත් ගජපතිව අල්ලගන්න එක ලේසි වෙන්නේ නිලිමයි එයාගේ මල්ලි රවින්ද්‍රයි දෙන්නත් නාගරාජට සපෝට් කරන නිසා. මේ වෙලාවේදී තමයි නාගරාජ් දැනගන්නේ නාගරාජ් ලක්ෂ 50ක් වියදම් කරලා තමන්ව පොලිසියෙන් බේරගන්න තියෙන්නේ පන්සලේ තියෙන ලියකියවිලි අර ඇමතිතුමාට අරගෙන දෙන්න කියලා. ඒ වගේමයි ඒ ලියකියවිලි අරගෙන ඇමතිතුමාගේ අතට දුන්නොත් ගජපතිට කෝටි 40ක් දෙන්නත් නාගරාජ් පොරොන්දු වෙනවා. මේ ගැන ටිකක් කල්පනා කර කර ඉද්දි නිලීමත් ගජපතිට පොහොර දානවා අපිට ලැබෙන්න තියෙන දේවල් කොහොම හරි අපි ලබා ගන්න ඕන කියලා. පොඩි ෂොට් එකක් දාන ගමන් හිටපු ගජපති ටිකක් කල්පනා කරලා කියනවා මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ මොකද වර්ධ මේකට කැමති වෙන්නේ නැහැ කියලා. මේකට නාගරාජ් එහෙනම් අපි වරදව මරමු කිව්වා විතරයි අතේ තිබ්බ වීදුරුවයි මේසයි එහාට විසි කරලා නැගිටපු ගජපති නාගරාජ්ගේ බෙල්ලෙන් අල්ලලා වරද එක්ක පැටලෙන්න ආවොත් දේවාලේ උත්සවයේ එළුව වෙනුවට මම උඹව බෙලි දෙනවා කියලා කියනවා. මේකට නාගරාජ් හොඳටම බය වෙලා ගජපති ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි ආයිමත් ගජපති කියනවා ඇමතිට ඕනේ කෝවිලේ ඉඩම් ඔප්පුව මම අරගෙන දෙන්නම් සල්ලි ලෑස්ති කරලා තියාගන්න කියලා. කෝවිලේ ඉඩම් ඔප්පුව තියෙන්නේ එහා ගමේ තියෙන යුනියන් බැංකුවේ ලොක එකේ. ඒක අරින්න බලය තියෙන්නේ අවුරුද්දට එක සැරයයි. ඒකත් කෝවිලේ බාරව ඉන්න කෙනාට විතරයි. ඒ කියන්නේ සීනුට හරි වරදට හරි. ඊළඟ දවසේ සීනුයි ගජපති නාගරාජ්ට කියනවා කෝවිලේ ඔප්පුව ගන්න ප්ලෑන් එක මෙහෙමයි. තව දවස් 3කින් කෝවිලේ මහා උත්සවය තියෙනවා. ඉතින් එදා දවසේ උදේ කෝවිලේ බාරකාරයා අනිවාර්යයෙන්ම බැංකුවට ගිහින් දේවාභරණ අරගෙන කෝලිවලට වඩම්මන්න ඕනේ. ඔන්න ඕක පාවිච්චි කරලා තමයි ගජපති මේ ඉඩම් ඔප්පුව එළියට පන්න ගන්න හිතන් ඉන්නේ. මොකද දේවාභරණ තියෙන බැංකු ලොකර් එකේමයි කෝවිලේ ඉඩම් ඔප්පුවක් තියෙන්නේ. සීනු බැංකු ලොකර් එක ඇරලා නාගරාජ්ට වීඩියෝ කෝල් එකක් අරගත්තම නාගරාජ් එකෙන් හරියටම ඉඩම් ඔප්පුව තෝරලා සීනුට කිව්වම සීනු ඒක අනිත් ආභරණත් එක්ක එළියට අරගෙන එනවා. ඊට පස්සේ ඒව බැංකුවේ වාහනයකින්ම කෝවිලට අරගෙන එනවා. දේවාභරණ වල ආරක්ෂාවට නීතියට අනුව පොලිසිය දෙන්නෙකුත් වාහනේ එන්න ඕන නිසා මේ වැඩේට විශ්වාසවන්ත පොලිසිය දෙන්නෙක් CI හරහා මේ වැඩේටම සම්බන්ධ කර ගන්නවා. මතකයිනේ කතාවේ මුලින්ම ඇමතිගේ තර්ජන නිසා CI ඇමතිට උදව් කරන්න එකඟ වුණා. ඊටත් පස්සේ දේවාභරණ ටික අරගෙන වාහනේ එද්දි ඒ ටික නාගරාජ්ගේ අය ධම්මල මංකොල්ල කනවා. එතකොට ඉඩම් ඔප්පුව නිකම්ම නාගරාජ්ගේ අතට ලැබෙනවා. ඒ වගේමයි එතකොට වරදා වුණත් හිතන්නේ මේක සරුණාභරණ මංකොල්ලයක් කියලා. මේ සම්පූර්ණ ප්ලෑන් එක අහගෙන හිටපු නාගරාජ් අහනවා එතකොට අපි කොහොමද වරදා සීනු එක දේවාභරණ ගන්න බැංකුවට යන එක නතර කරන්නේ කියලා. ඒ ගැන බය වෙන්න එපා. මං වරද නවත්තන්නම් කියලා ගජපති උත්තර දෙනවා. ගජපති කොහොමත්ම කැමති නෑ වරදට කරදරයක් කරන්න. ඒක නිසා ගජපතිගේ ප්ලෑන් එක තමයි වරදව ඒ වෙලාවට බැංකුවට ය아가න්න බැරි වෙන තරමට බිසි කරන එක. වරදව බිසි කරන ගජපති ප්ලෑන් තුනක් ගහනවා. පළවෙනි එක තමයි කෝවිලේ උත්සවයට මල් මාල හදන තැන පොඩි ප්‍රශ්නයක් ඇති කරලා වරදව එතනට යවන එක. දෙවෙනි එක තමයි වරදගේ පුතා තේජව පොඩි වෙලාවකට අතුරුදහන් කරලා වරදව තේජ හොයන්න යවන එක. තුන්වෙනි එක තමයි වරදගේ ලොරියක් හප්පලා ඒකට වරදව පොලිසිය රස්ತೆ අදු කරන එක. ඔය විදියට එදා දවසේම වරදව බිසි කරාම වරදගේ ඇඟට එක හීරීමක්වත් නොවි මේ ඉඩම් ඔප්පු හොරකමින් වරදව ඈත් කරලා තියන ගජපතිට පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතුරු දවස් දෙකත් මේ විදියට ගෙවිලා ගිහින් ඔන්න හොරකම ප්ලෑන් කරපු දවස පටන් ගන්නවා. වරද උදේම බැංකුවට යන්න හදද්දිම වරදට මල් මාලා ගොසන තැනින් කතා කරලා කියනවා මහත්තයා පොඩි ප්‍රශ්නයක් ඇවිත් බලන්න පුළුවන්ද කියලා. වර්ධ ඒකට යන්න පිටත් වෙද්දිම පූර්ණිමා කෝල් එකක් දීලා කියනවා තේජ අතුරුදහන් වෙලා කියලා. තේජව හොයන වර්ධ යන ගමන් එද්දි පොලිසියෙන් කෝල් කරලා කියනවා ඔයාගේ වාහනයක් හැප්පිලා දැම්ම පොලිසියට එන්න කියලා. මෙන්න මේ වෙලාවේදී නම් වර්ධට හිතා ගන්න බෑ මේ මොනවාද වෙන්නේ කියලා. ඔය දේවල් ඔහොම වෙද්දි සීනු වර්ධටත් හොරත් බැංකුවට යනවා දේවාභරණ ටිකයි ඔප්පුවයි බැංකුවෙන් ගන්න. බැංකුවට ගිහින් ටික වෙලාවක් වාඩි වෙලා හිටියට පස්සේ සේවකයෙක් ඇවිත් ලොකර් එක තියෙන තැනට සීනුවත් එක්කන් යනකොටම සීනු දකින දෙයින් ගල් ගැහිලා යනවා. ඒ තමයි වර්ධා. වර්ධව දැකපු ගමන් සීනුට ඔන්න හිටි දැනුත් අමතක වෙනවා. ඔයා මටත් නොකිය දේවාභරණ ගන්න ආවද කියලා වර්ධා සීනුගෙන් අහද්දි සීනු හොඳටම හීන් දාඩිය දාගෙන කියනවා නෑ අයියේ අයියද ටිකක් බිසි නිසයි මම බොරුවට කරදර නොකර හිටියේ කියලා.
ඔයාට දැන් ප්‍රශ්නයක් එනවා ඇති වරදර හැම උගලකීම බේරලා බැංකුවට ආවේ කොහොමද කියලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. ලොරි අයිතිකාරයා විදියට වරද පොලිසියට එක්කන් යන්නේ එයාගේ වයිෆ් පූර්ණිමාව. ඒක නිසා වරද ලොරිය හප්පුගුලෙන් බේරුණා. මල් මාල ප්‍රශ්න නම් පොඩි දෙයක් නිසා වරදයකට කොහොමත් යන්නේ නැහැ. ඊළඟට වරදගේ පුතා තේජ අතුරුදහන් වෙච්ච එක වරද වෙනිලාට කතා කරලා කියනවා තේජව හොයාගන්න කියලා. නාගරාජ්ගේ මැරියෝ තේජව ෆිල්ම් එකක් බලන්න යවලා ඉද්දි වෙනිලා කොහොමරි තේජව හොයාගෙන ගෙදර එක්කන් යනවා. ඔන්න ඔහොම තමයි ගජපති අටවපු හැම උගලකීම වරද බේරලා ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් සීනුත් එක්ක වරදත් ලොකර් තියෙන තැනට යනවා. ඒත් සීනුට විතරයි ලොක එක ළඟට යන chance එක හම්බ වෙන්නේ. එතකන් වරද එළියට වෙලා බලාගෙනම ඉන්නවා සීනු මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. මේ වෙලාවේදී සීනු ඉක්මනටම නාගරාජ්ට වීඩියෝ කෝල් එකක් ගන්නවා. වීඩියෝ කෝල් එකෙන් බලාගෙන කොහොම හරි සීනු අන්තිමේදී කෝවිලේ ඉඩම් ඔප්පුව අරගෙන දේවාභරණ පෙට්ටියට දාගන්නවා. වරදගේ අවාසනාවකට සීනු මේ කරපු දේ වරදට පේනුනේ නැහැ. මොකද ලොක එකේ දොරට මුවා වෙලා තමයි සීනු මේ හැමදේම කරේ. ඒත් ඉතින් ගජපතිගේ ප්ලෑන් එක නම් විනාශ වෙනවා. මොකද දේවාභරණ පෙට්ටකම දාපු බැංකුවේ වාහනේ වරද තමයි කෝවිලට යනකම් එලවගෙන යන්නේ. සිද්ධ වෙච්ච හැමදේම එතන හිටපු ඔත්තුකාරයෙක් මාර්ගෙන් නාගරාජ් දැනගන්නවා. ඒත් එකම නාගරාජ් ගජපතිට කෝල් කරලා මේ විස්තරය කිව්වත් ගජපති කියනවා ඉඩම් ඔප්පුව වෙන දවසකුණත් ගන්න පුළුවන්. ඒක නිසා බැංකුවේ වාහනේ මංකොල්ල කරන ප්ලෑන් එක නවත්තන්න කියලා. ගජපති මෙහෙම කිව්වේ ගජපති හොඳටම දන්නවා නාගරාජ්ගේ මැරියෝ දේවාභරණ කොල්ල කනකම් වරද නිකම් බලන් ඉන්නේ නැහැ කියලා. එහෙම දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම වරද නාගරාජ්ගේ මැරියෝ අතින් මැරුම් කන්නත් පුළුවන් කියලා ගජපති හොඳටම දන්නවා. ගජපතිගේ මේ කීම නාගරාජ් ඇහුවත් ඇමතිනම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මේ නිවුස් එක ඇමති දැනගත්තම නාගරාජ්ටයි ගජපතිගේ මසෙන රවින්ද්‍රට කතා කරලා කියනවා ගජපති කිව්වා ඵලයට අපි අඩියක් පස්සට ගන්න ඕනේ නැහැ. අද දවස ඉවර වෙන්න කලින් එකෙක් දෙන්නෙක් මරලා හරි කමක් නැහැ ඔප්පුව මගේ අතට අරන් එන්න කියලා. මේ දේවල් මෙහෙම වෙන අතරේ වරද සීනුත් එක්ක දේවාභරණ ටික කෝවිලට වඩම්මනවා. දේවාභරණ පෙට්ටිය අරනවත් එක්කම ඒකේ උඩින්ම තියෙන කෝවිලේ ඉඩම් ඔප්පුව. මේක දකින වරද ටිකක් පුදුම වෙනවා දේවාභරණ පෙට්ටියට කොහොමද ඉඩම් ඔප්පුව ආවේ කියලා. කෝවිලේ පූජා වෙන නිසා වරද ඒක සීනුගෙන් අහන්න යන්නේ නැහැ. විනාඩි කිහිපයක් පූජාව මෙහෙම එන්නේ අතරේ එක සැරේටම රතිඤ්ඤ වැල් තුනක් එක දිගට පත්තු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම වගේ මේ සද්දෙට එතන පූජාවට ඇවිත් හිටු මිනිස්සු ඔක්කොම ටික බය වෙලා සීසීකට දුවනවා. මෙච්චර වෙලා ගොඩ සංසුන්ව තිබ්බ කෝවිල් භූමිය එක ෂණයෙන් මහා කාලගෝටියක් බවට පත් වෙනවා. මේ සම්පූර්ණම සිද්ධිය පිටිපස්සේ ඉන්නේ නාගරාජ්. නාගරාජ්ට ඕන කරේ කලබලයක් ඇති කරලා ඉඩම් ඔප්පුව හොරකම් කරන්න. ප්ලෑන් කරා වගේම මේ සෙනගස්සේ නාගරාජ්ගේ මැරෙක් දේවාභරණ පෙට්ටියේ තිබ්බ ඉඩම් ඔප්පුවත් අරගෙන මෙතනින් පැනලා දුවනවා. හැබැයි ඉතින් මේක වරද දකිනවා. ඒත් එකම වරදත් මේ මැරයා පිටිපස්සෙන් ගිහින් මැරයාව තල්ලු කරද්දිම ඉඩම් ඔප්පුව බිම් වැටෙනවා. හැබැයි බිම් වැටුණු ඔප්පුව වරදට ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. තවත් මැරයෝ 5-6 දෙනෙක්ම ඇවිත් වරදට ගහන්න පටන් ගන්නවා. වරදත් නිකන් ඉන්නේ නැහැ. ආපු හැම මැරයෙක්ටම ගහලා කොහොම හරි තමන්ගේ අතට ඔප්පුව ගන්න පුළුවන් හැමදේම කරනවා. මැරයෝ ගාන එන්න වැඩි වෙද්දි සීනුත් වරදට උදව් කරනවා ඔප්පුව කොහොම හරි ගන්න. සීනුයි වරදයි දෙන්න එකතු වෙලා මැරයොන්ට ගහන්න නාගරාජ් හැංගිලා ඉඳන් තවත් මැරයෝ යවනවා මේ දෙන්නට ගහන්න. එක වෙලාවකදී මැරයෝ මේ දෙන්නව අල්ලගෙන හිර කරගෙන ඉද්දි මන පිහයක් අරගෙන තවත් මැරයෝ සෙට් එකක් එනවා මේ දෙන්නව මරන්න. මෙන්න මේ වෙලාවේදී තමයි එක සැරේටම මේ දෙන්නව බේර ගන්න මෙතනට ගජපති එන්නේ. ඊට පස්සේ ඉතින් තුන් දෙනාම එකතු වෙලා ඔප්පුව ගන්න try කරනවා. මෙතන මැරයෝ ගාන වැඩි නිසා මේ වැඩේ තුන් දෙනාට ලේසි වෙන්නේ නැහැ. මේ ගුටි කෙලිය මැද්දේ හදිස්සියෙම සීනුට ගහන්න ආපු මැරයෙක් උස්සලා විසි කරද්දි ඒ මිනිස්සයා සින්දූරු තැටියක් උඩට වැටලා සින්දූරු ටික ඇවිත් සීනුගේ මූණේ වදිනවා. මෙන්න මේ වෙලාවේදී තමයි මූවි එකේ ඉන්ටරෙස්ටිංම දේ වෙන්නේ. ඒ මොකද සින්දූරු රටන ගමන් සීනුගේ ඇඟට බයිරව දෙවියා ආරෝඩ වෙනවා. දෙවියෝ ආරෝඩුන ගමන් පූජාවට ඇවිත් මේ ගුටි කෙලිය බලන්න වටේ එකතු වෙලා හිටපු හැම මිනිස්සෙක්ම දොහොත් මුදුන් දීලා සීනුට වඳින්න පටන් ගන්නවා. දේවාරූඩ ඒ පැත්තෙන් වෙද්දි වරදට පුළුවන් වෙනවා කොහොම හරි ඔප්පුව තමන්ගේ අතට ගන්න. ඒත් එක්කම ඉතින් මැරයොත් ඇවිත් වරදත් එක්ක පොර බදනවා. ඔප්පුව උදුර ගන්නෙන හැම මැරයෙක්ටම ගැහුවත් තව තවත් මැරයෝ ඇවිත් වරදව වට කර ගන්නවා. මෙන්න මේ වෙලාවේදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලපු නාගරාජ් ගජපතිගේ මස්සෙනා රවින්ද්‍රව යනවා වරදව මරන්න කියලා. රවින්ද්‍ර පිහියකුත් අතේ තියන් වරදගේ පිටිපස්සෙන් යනවා කියලා ගජපති දැක්කත් ගජපති ඉන්නේත් මැරයොත් එක ගහගන්න ගමන් නිසා ගජපතිටත් වෙලාවමදි වරදව බේර ගන්න. වරද රවින්ද්‍රට පිටුපාලා ඉන්න නිසා රවින්ද්‍ර ළඟට එනකම්ම වරද දකින්නෙත් නැහැ. වරද ළඟටම ආපු රවින්ද්‍ර වරදව ඉවරයක් කරන්න මන්න අපේ ඉස්සුව විතරයි උඩින් පැනගෙන ආපු දේවාරූඪ වෙලා හිටපු සීනු එක සැරේටම රවින්ද්‍රගේ අත දෙකට කපලා දානවා. බුදු අම්මෝ කියාගෙන රවින්ද්‍ර අතත් බදාගෙන එහෙම්ම බිමට වැටෙනවා. ඒ සද්දෙත් එක්ක මෙච්චර වෙලා යුද පිටියක් වෙලා තිබ්බ කෝවිල සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙනවා වගේම අතකබද්දි විසියුන ලේ සීනුගේ මූණට වැටුණු ගමන් සීනුගේ ආරූඪ නැති වෙලා යනවා.
මේ සිද්ධියෙන් පස්සේ සීනුව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තත් වරදට පුළුවන් වෙනවා ගජපති හරහා රවින්ද්‍රගෙන් ලියුමක් අරගෙන පොලිසියට දීලා සීනුව නිදහස් කරගන්න. මොකද මේ ලියුමේ තියෙන්නේ පූජාවේ කලබලයක් ඇති වුණු නිසා අත්තරදීමකින් අත කැපුණා කියලා. මේක ඕන කෙනෙක්ට බොරුවක් කියලා තේරුණත් අත කැපෙච්ච රවින්ද්‍රම ලියුම ලියපු නිසා පොලිසියට සීනුව නිදහස් කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මෙහෙම ලියුමක් ලියලා දෙන්න රවින්ද්‍රත් කැමති වෙන අනිත් හේතුව තමයි මේ සීන් එක පොලිසියට අහු වුණොත් අවසානයේදී ඇමතිගේ නමත් මේකට ගෑවෙන නිසා. ඔන්න ඊළඟ දවසේ උදේම ගජපති වර්ධයි දෙන්න යනවා ඇමතිව හම්බ වෙන්න. දැන් ඇමති හිතන් ඉන්න මේ දෙන්න ආවේ ගනුදෙනුව ගැන කතා කරගන්න කියලා. ඒක නිසා ඇමති ඉන්දියානු රුපියල් කෝටි 60ක් අරගෙන ඇවිත් කියනවා දෙන්න මේ ගාන සමානව බෙදාගෙන මට කෝවිලේ ඔප්පුව ගෙනත් දෙන්න කියලා. මේකට හොඳටම තරහගේ වර්ධ කියනවා ඔයා ඉන්නේ රාජ්‍ය ඇමති කෙනෙක් විදියට කෝවිලට වඳින්න නම් මං ඔයාට ගරු කරන්නම්. ඒත් ඔයා ඉන්නේ කෝවිලේ වස්තුව පැහැර ගන්න හොරෙක් විදියට නම් මම තමුසව කොඩි කණුව එල්ලනවා කියලා. වර්ධ මේක කියනවත් එක්කම අපේ ඇමතිතුමාට එහෙම කතා කරන්නේ උඹ කවුද කියලා අහගෙන නාගරාජ් වර්ධට ගහන්න එනවා. ඒත් එක්ක මේකට හොඳටම තරහගේ ගජපති නාගරාජ්ගේ ඇඟට අත තියලා කියනවා කාට හරි වර්ධ ගාවට යන්න ඕනේ නම් ඊට කලින් ගජපතිව පහු කරගෙන යන්න වෙයි කියලා. මෙතන ලොකු රණ්ඩුවක් වෙන්න යනවා කියලා තේරුණ ඇමති හරි අපි මේ හැමදේම අමතක කරලා දාමු කියලා ගජපති වර්ධවයි මෙතනින් පිටත් කරලා යවනවා. මේ දේවල් වලින් දවස් 3-4කට පස්සේ දවසක් රැ ගජපතේ පොඩි ෂොට් එකක් දාන ගමන් ඉන්නකොට මෙතනට වර්ධා එනවා. වර්ධා ඇවිත් බිව්ව ඇති දැන් අපි යමු කිව්වත් ගජපති එකපාරටම වර්ධගේ ඇඟට කඩම් පයින්නවා. ගජපති මේ වෙලාවේදී වර්ධට ටිකක් නරක විදියට කතා කරනවා. මෙන්න මේ වෙලාවේදී තමයි අපි දැනගන්නේ ගජපති ගෙවුණු අන්තිම දවස් ටිකේම වර්ධත් එක්ක එච්චර හිත හොඳකින් නෙමේ ඉඳලා තියෙන්නේ. එළියෙන් පේන්න හොඳින් හිටියත් නිලී මගේම කතා අහලා ගජපතිගේ හිතත් වෙනස් වෙලා. ගජපති වර්ධට මොනවා කිව්වත් වර්ධයි හැමදේම ඉවසගෙන ඉන්නවා මොකද ගජපති වෙරි වෙලා ඉන්න නිසා. මේ කතා බහේදී තමයි අපි දැනගන්නේ ගජපති කියන්නේ හම්බ කරන හැම සතේකින්ම සූදු ගහන කෙනෙක් කියලා. ඒක නිසා ගජපතිගේ අතේ මේ වෙලාවේ සල්ලි සන්තකේටම හිදිලා. වර්ධ ගජපතිට සල්ලි දෙන්න හැදුවත් ගජපති එහෙම ගන්න කැමති වෙන්නේත් නැහැ. මොකද තමන් වගේ කුලෙන් ටිකක් උසස් කෙනෙක් පහත් කුලයක කෙනෙක්ගෙන් සල්ලි ගන්න එක තමන්ට ලැජ්ජාවක් නිසා. කොහොම හරි මෙන්න මේ නිසාම ගජපති වර්ධට කියනවා මේ දුප්පත්කම නිසා මම තීරණය කරා කෝවිලේ ඔප්පුව ඇමතිට දෙන්න කියලා. මේක ආපු ගමන් යොසීමේ සීමාව පැනපු වර්ධා කිසිම කෙනෙක්ට කෝවිලේ ඔප්පුව ඉක්ුණන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා ගජපතිට කියනවා. මේකටත් හොඳටම තරහගේ ගජපති වර්ධක බෙල්ලෙන් අල්ලලා කියනවා හරි එහෙනම් මාව නවත්තලා පෙන්නපන් කියලා. මේ දේවල් වෙද්දි මෙතන සීනු හිටපු නිසා ලොකු රණ්ඩුවක් යන නොදී මේක తాවකාලිකව විසඳලා දෙන්නවම ගෙදර යවනවා. ඊළඟ දවසේ ගජපති තීරණය කරන නාගරාජ්‍යක එකතු වෙලා මේ ඔප්පුව හොඳින් බැරි නම් නරකෙන් හරි වර්ධගෙන් ගන්න. ඒත් එකම ගජපතිට තියෙන ලොකුම බාධාව තමයි සීනු. ඒක නිසා ගජපති සීනුව එක්කන් හෝටලයකට ගිහින් නතර කරලා ෆෝන් එකත් අරගෙන නාගරාජ්ගේ මැරියෝ සෙට් එකත් එක්ක යනවා. ඒ පැත්තේ තියෙන ලොකුම අඹවත්තකට. ඊට පස්සේ අලුත්ම ෆෝන් එකකින් වර්ධට කතා කරලා කියනවා පොඩ්ඩකට තමන්ව හම්බ වෙන්න අඹවත්තට එන්න කියලා. සල්ලි වෙනුවෙන් ගජපති මේ වෙද්දිත් තමන්ගේ පුංචි කාලේ ඉඳන් යාළුවා වුණ වර්ධව මරලා හරි ඔප්පුව ගන්න සූදානම් වෙලා ඉන්නේ. හැබැයි මෙයාලා රණ්ඩුන දවසේ රෑ පූර්ණිමා කෑම මේසෙදි වර්ධට තේරුම් කරලා දෙනවා ඔය ඔප්පුව කොහොම හරි ඇමති එයාගේ අතට ගන්නවා. ඒක නිසා අපි ඒක ඇමතිගේ අතට දුන්නට පස්සේ වර්ධට හම්බෙන කෝටි 30න් ගමට වැඩක් කරන්න පුළුවන් කියලා. පූර්ණිමාගේ මේ කතාව තේරුම් අරගත්ත වර්ධත් කොහොම හරි අවසානයේදී මේ ඔප්පුව ඇමතිට දෙන්න හිත හදා ගන්නවා. ගජපති වර්ධට ටිකක් අඹවත්තට එන්න කිව්වේ වර්ධව මරලා හරි ඔප්පුව ගන්න උනාට මේ වෙද්දිත් වර්ධ එයාගේ කැමැත්තෙන්ම ඔප්පුව ගජපතිට දෙන්න ඒක වාහනේ දාගෙන අඹවත්තට යන ගමන් තමයි ඉන්නේ. වර්ධ එනකම් මග බලාගෙන හිටපු ගජපති ඊළඟට දක්න දෙයින් ගොඩක් පුදුම වෙනවා. ඒ තමයි මෙතනට සීනුත් ඇවිත්. නාගරාජ් ඇහුවම ඔයා කොහොමද අපි මෙතන දැනගත්තේ කියලා සීනු කියනවා ඔයාලා අඹවත්තට යන කතා වෙනවා මට ඇහුණා කියලා. ගජපතිලගේ වාසනාවට සීනුට ඇහිලා තියෙන ඒක විතරයි. ගජපති සීනුට කියනවා එහෙනම් ගිහින් කෑම උයන්න උදව් වෙන්න කියලා. ගජපතිගේ කීමට යනවා මේ අඹවත්තේ එහා කෙළවරේ නාගරාජ්ගේ ගෝලෝ කෑම උයන තැනකට. මෙන්න මේ වෙලාවේදී සීනු දකිනවා ඒ සීමාව පුරාම කෑම උයන මුවාවෙන් හංගලා තියෙන කඩුමන්න තොගයක්. ඒත් සීනුට හරියටම හිතා ගන්න බෑ මේ මොනවාද වෙන්න යන්නේ කියලා. මොකද සීනු හීනකින්වත් හිතන්නේ නැහැ මේ ඔක්කොම ආයුධ සන්නද්ධව ඉන්නේ වර්ධට විරුද්ධව පාවිච්චි කරන්න කියලා. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ ගජපති ආයි වර්ධට කෝල් කරලා ඉන්නේ කොහි හරිද කියලා අහද්දි තමයි වර්ධ කියන්නේ තමන් මේ ඔප්පුවත් අරගෙන තාම මගේ එන ගමන් කියලා. මේකට ටිකක් පුදුම වෙන ගජපති කෝල් එකෙන් පස්සේ නාගරාජ්ට කියනවා වර්ධ ඔප්පුව අරන් එන නිසා රණ්ඩු කරන්න ඕනේ නෑනේ ටිකක් හැංගිලා ඉන්න කියලා. මොකද නාගරාජ්‍ය වර්ධ දැක්කොත් වර්ධගේ හිත ආයිමත් වෙනස් වෙයි කියලා ගජපති හිතනවා. මේ දේවල් මෙහෙම වෙද්දි අඹවත්තට යන පාරේ වර්ධට හම්බ වෙනවා මුත්තු කියලා ගජපතිගේ ගෝලේ කටගොන්නක් බීගෙන වර්ධගේ වාහනේ නවත්තන්න හදනවා. වාහනේ නවත්තපු වර්ධට මුත්තු ගජපති ගැන කියලා බයිනවා. මේ වෙලාවේදී වර්ධ මුත්තුට බයිනවා උඹ ගජපතිගෙම බීලා එයාට බයිනවද පරයෝ කියලා අහලා.
ඊට පස්සේ මුත්තයාගේ ෆෝන් එක අදින ගමන් කියනවා මේ වීඩියෝ එක දැක්කම පරයා කවුද කියලා තේරෙයි කියලා වරදට වීඩියෝ එක පෙන්නනවා. ඒ වීඩියෝ එක නිකම්ම සාමාන්‍ය ජෝක් වීඩියෝ එකක්. මේ විකාර වැඩ නිසා තරහ ගිය වරදා මුත්තුටත් බැනගෙනම අඹවත්තට යනවා. අඹවත්තට ඇතුළුන වරද වාහනයෙන් බැහැලා ගජපතිගෙන් අහනවා මේ මිනිස්සු කවුද කියලා. මොකද මේ වෙද්දිත් නාගරාජගේ ගෝලියෝ සෑහෙන්න මේ අඹවත්ත පුරාම ඉන්න නිසා. මේ නිකන් කොල්ලෝ වගේක් මගේ පොඩි වැඩකට ආපු කියලා කියනවා. ඒත් එක්කම වගේ පූර්ණිමා වරදට කතා කරලා ෆෝන් එක සීනුට දෙන්න කියලා කියනවා. තමන් ගජපතිට අඹකරියක් හැදුවා ඇවිත් ඒක අරගන්න කියලා. සීනු මේ වෙලාවේදී මෙතනින් යන්න කැමති නැති නිසා හවසට ඇවිත් අරගන්නම් කිව්වත් වරදම කියනවා කමක් නැහැ. සීනු දැන් ගිහින් ඒක අරන් එන්න කියලා. වරදගේ කීම නිසාම අකමැත්තෙන් වුණත් සීනු මෙතනින් යනවා. ඊට පස්සේ වෙන්නේ අපි කාටත් හිතා ගන්න බැරි දෙයක්. සීනු ගිහින් ටික වෙලාවකට පස්සේ එක සැරේටම වරදා ගජපතිගේ පපුවට පයින් යක් ගහනවා විසි වෙන්නම. ඒත් එක්කම හැංගිලා හිටපු නාගරාජ් එළියට ඇවිත් එයාගේ ගෝලයන්ට කියනවා වරදව මරලා ඔප්පුව අරගන්න කියලා. ගජපතිගේ ඇස් ඉස්සරහම නාගරාජ්ගේ මැරයෝ 22 දෙනෙක් ඇතිමන්න උස්සන් වරදව වට කරගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේදී වරදත් මේ මැරයෝ එක්ක තනියම ගහගන්නේ හරියට නරි රංචුවක එක සටන් කරන තනි සිංහෙක් වගේ. හැබැයි වැඩි වේලාවක් ගියේ නෑ. නාගරාජුයි ගජපතිගේ මස්සෙනා රවින්ද්‍රයි දෙන්න පිටිපස්සෙන් ඇවිත් වරදට පිහිවලින් අයිනවා. පිහිපාරවල් කාගෙනත් වරද මැරයොත් එක්ක පොරබදිනව දැක ගජපති ඒත් එක්කම වගේ එතන තිබ්බ අලවංගුවකින් වරදගේ පපුවටම ඇනලා වරදව මරලා දානවා. අවුරුදු ගානක සහෝදර බැඳීමක් සල්ලි නිසා මරණකින් කෙලවර වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. වරදව මරලා නිකන් හිටියේ නෑ. අවසානයේදී ලොකු ගෝණි බෑග් එකක දාලා අඹ ගහක එල්ලලා තමයි මේ සෙට් එක ඔප්පුවත් අරගෙන මෙතනින් යන්නේ. ඊට ටික වෙලාවකට පස්සේ මෙතනට ආපු සීනු දකිනවා තමන්ගේ සහෝදරයෙක් වගේ හිටපු වරදව මරලා එල්ලලා තියෙන වෙතිය. සීනුගේ අත් දෙකෙම මරණ බිමට අරගෙන ටිකකට පස්සේ මෙතනට පූර්ණිමාත් එනවා. හීනකින්වත් මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුණු පූර්ණිමා වර්ධගේ නිසල දේහ බදාගෙන එකගගා හොඳටම අඬනවා. මුළු ගම්ම එකම මලගයක් වගේ. වර්ධට මේ වුණ දේ ගැන ගමේ මිනිසුන්ට සෑහෙන්න දුකයි. වර්ධගේ අවසන් කටයුතුත් සීනු මැදිහත් වෙලා තමයි කරන්නේ. ඒත් ගජපති නම් අඩු මලගෙදරවත් එන්නේ නැහැ. මලගෙදර වැඩවලින් පස්සේ පූර්ණිමා හදිස්සියෙම පොලිසියට ගිහින් පැමිණිලි කරනවා වර්ධව මෙරුවේ ගජපති කියලා. කට වචනෙට කියන දේවල් විශ්වාස කරන්න බැරි නිසා පොලිසිය කියනවා එහෙනම් මේකට සාක්ෂි පෙන්නන්න කියලා. පූර්ණිමා හොඳටම දන්නවා ගජපති වර්ධ එක්ක තරහින් හිටියා වගේම වර්ධ අඹවත්තට ගිහී ගජපතිව හම්බ වෙන්න කියලා. හැබැයි ගජපති පොලිසියට දීපු කට උත්තරේ තියෙන්නේ තමන් ඒ වෙලාවේ නගරයෙන් පිට හිටියේ කියලා. මේ කට උත්තරේ බොරු කියලා ඔප්පු කරගන්න කියලා හිතාගෙන පූර්ණිමා සීනුව පොලිසියට එක්කගෙන යනවා. මොකද සීනු දන්නවා ගජපති හිටියේ නගරයෙන් පිට නෙමෙයි වර්ධත් එක්ක අඹවත්ත කියලා. හැබැයි මේ වෙලාවේදී සීනු පොලිසියට බොරු කියනවා ගජපති හිටියේ නගරයෙන් පිට කියලා. සීනු මෙහෙම බොරුවක් කියව හේතුවක් ඇතුව. මොකද ඊට කලින් දවසේ රෑ ගජපති බොරුවට අඬ සීනුට කියලා තියෙනවා වර්ධ මරණ වෙලාවේ තමන් අඹවත්තේ හිටියත් තමන්ට වර්ධව බේර ගන්න බැරි වුණා. ඒත් මම අඹවත්තේ හිටියා කියලා පොලිසියට කියන්න එපා. මොකද නිලීමත් ප්‍රෙග්නන්ට් වෙලා නිසා මට හිරේ යන්න උනොත් නිලීමටත් කවුරුවත් නැති වෙනවා කියලා. මෙන්න මේ වෙලාවේදී තමයි සීනු දැනගන්නේ නිලීම ප්‍රෙග්නන්ට් වෙලා කියලා. නූපන් දරුවත් අල්ලලා ගජපති මේ කියන ලොකු බොරුව සීනු පිළිගන්නවා. සීනු නොදැනුවත්කමට ගජපතිව බේර ගන්න කිව්වා මේ කියපු බොරුව නිසා හොඳටම කලකිරුණු පූර්ණිමා පොලිසියෙන් එළියට ආපු ගමන් සීනුට කම්මුල් පාරක් දීලා හොඳටම බැනලා මෙතනින් යනවා. ඊට පස්සේ කවුරුත් නොහිතපු විදියට තමන්ගේ තාත්තගේ මරණ ඵලය ගන්න පුංචි තේජා පූර්ණිමාටත් හොරෙන් පිහියක් අරගෙන ගජපතිව මරන්න යනවා. ගේට්ටුවත් අරගෙන තේජා ගජපති ළඟට ටිකෙන් ටික කිට්ටු වුණත් ගජපති තේජව දකින්නේ නැහැ. මොකද ගජපති ඉන්න තේජට පිටුපාලා. වෙන්න යන මේ විනාශය එතනම එහා පැත්තේ පොල්ලෝයේ හිටපු සීනු දකිනවා. ඒත් එක්කම සීනු ඉක්මනට ඇවිත් තේජව උස්සගෙන ගජපතිට නොපෙනෙන මෙතනින් එළියට යනවා. ඒත් ඉතින් සීනු තේජව උස්සපු වෙලාවේ තේජගේ සෙරෙප්පු දෙකයි අතේ තිබුණු පිහියයි බිමට වැටෙනවා. මෙන්න මේක හොයාගත්ත ගජපති සෙරෙප්පු දෙකේ සයිස් එකෙන් දැනගන්නවා තමන්ව මරන්න පිහියකුත් අරන් ඇවිත් තියෙන්නේ තේජ කියලා. ගජපති මේ විස්තරේ රවින්ද්‍රට කිව්වට පස්සේ රවින්ද්‍රම තීරණය කරනවා තේජව මරන්න. රවින්ද්‍ර මේක නාගරාජට කියනකොටම වගේ නාගරාජට තේජව බයික් එකේ දාගෙන එන සීනුම ඉස්සරහට හම්බ වෙනවා. ඒත් එක්කම නාගරාජ යාලගේ වාහනේ මේ දෙන්නම හප්පනවා. ඊට පස්සේ මන්නයක් අරගෙන නාගරාජ තේජව මරන්න හැදුවත් අවසානයේදී සීනුට පුළුවන් වෙනවා නාගරාජව මරලා තේජව බේර ගන්න. නාගරාජගේ මරණයෙන් දවසකට විතර පස්සේ ගජපතිට පොලිසියෙන් කෝල් එකක් එනවා නාගරාජෙන් මරණයට සැකපිට සීනුව අත්අඩංගුවට ගත්ත කියලා. ඊට පස්සේ ගජපති මේක ඇත නැත දැනගන්න පොලිසියට යනවා. මෙතනදී සීනු තමන් නාගරාජ්‍ය මරපු විදිය පොලිසියට පාපොච්චාරණය කරනවා. මේක ඇහුව ගමන් ගජපති ගොඩක් පුදුම වෙනවා. ඒත් එක්කම වගේ ගජපතිට නිලීමගෙන් කෝල් එකක් ඇවිත් කියනවා තමන්ගේ මල්ලි රවින්ද්‍රා ඊයේ හවස ඉඳලා ආගියාතක් නැහැ කියලා.
ඊයේ හවස නාගරාජ්ගෙන් තේජව බේරගෙන එන අතරේ රවින්ද්‍රත් ඇවිත් තියෙනවා තේජව මරන්න. ඉතින් සීනු මේ වෙලාවේදී රවින්ද්‍රවත් මරලා. ඔන්න ඔය විස්තරෙත් සීනු පොලිසියට පාපොච්චාරණය කරනවා. මේක අහපු ගමන් ගජපතිට සෑහෙන තරහක් වගේම ලොකු දුකකුත් එනවා. ගජපති සීනුගෙන් අහනවා ඇයි සීනු මෙහෙම කරේ කියලා. ඒ වෙලාවේදී සීනු කියනවා මම අයියා ගාව වැඩ කරා අයියට පක්ෂපාතී වුණා තමයි. ඒත් වර්ධයත් මට සැලකුවේ පවුල කෙනෙක්ටම වගේ. මහා භාරතයේත් පවුලේ අයව බේරගන්න පවුලේ අයව මරන්න උනා වගේම අපේ අයව බේරගන්න මට අපේ අයව මරන්න සිද්ධ වුණා කියලා. මේ සිදුවීමෙන් පස්සේ නිලීම තමන්ගේ මල්ලගේ මලසිරුර පුච්චන වෙලාවේ කියනවා මගේ මල්ලගේ අලුගඟේ පාවෙන්න කලින් සීනුව මරලා දාන්න කියලා. කොහොම හරි ගජපති ඇමති එක්ක එකතු වෙලා සීනුව මෙඩිකල් එකකට අරගෙන යන අතරමඟදී මරලා දාන්න ප්ලෑන් කරනවා. ප්ලෑන් එකේ විදියටම සීනු පොලිස් වීල් එක දාගෙන මරන්න එක්කන් ගියත් සීනු කොහොමලි පොලිසිය දෙන්නටත් ගහලා මෙතනින් පැනලා ගජපතිව හොයාගෙන යනවා. ගජපති ළඟට සීනුවනේ නිකන් නෙමෙයි ලොකු කතාවකුත් දැනගෙනයි යන්නේ. මෙන්න මේ ටික තමයි මූවි එකේ යට ගැහිච්ච තැන් ලියන තැන. අපි යමු දැන් අතීත කතාවකට. ඇත්තටම නාගරත්නම්ම ඉබේටම මැරිලා නැහැ. ගජපති තමයි ඒ මරණ පිටිපස්සෙත් ඉන්නේ. මොකද කෝවිලේ රත්තරන් බඩු හොරකම් කරලා උකස් කරේ ගජපති කියලා නාගරත්නම්ම දැනගෙන. නාගරත්නම්ම කියන්නේ තමන්ගේ ආච්චි වුණත් එයා මේක අනිවාර්යයෙන්ම වරදට කියයි. ඊට පස්සේ මුළු ගම්ම මේක දැනගනී කියන බයට තමයි ගජපති නාගරත්නම්ම මරලා තියෙන්නේ. නාගරත්නම්ම මරණ ඕඩර් එක ගජපති දෙන්නේ මුත්තුට. හැබැයි මුත්තු ගජපති මේ දෙන ඕඩර් එක හොරාට ෆෝන් එකේ වීඩියෝ කරගෙන. ඒ වීඩියෝ එකේ පැහැදිලිවම තියෙනවා ගජපති එයාගේම ආච්චි වෙන නාගරත්නම්ම මරන්න කුමන්ත්‍රණය කරන විදිය. එදා ඔයාලට මතකයි නේද මුත්තු වරදට වීඩියෝ එකක් පෙන්වන්න හැදුවා. මුත්තු බීලා හිටපු නිසා එදා වරදට පෙන්වුවේ වැරදි ජෝක් වීඩියෝ එකක්. හැබැයි වරද වාහනේ ටික දුරක් යද්දී මුත්තු මේ වීඩියෝ එක වරදට WhatsApp කරනවා. අන්න ඊට පස්සේ තමයි වරද මේ වීඩියෝ එක දකින්නේ. දැන් ඔයාලට තේරෙනව ඇති නේද වරද එක සැරේටම ගජපතිට අර වෙලාවේ පයින් ගැහුවේයි කියලා. ඒ වගේමයි මුත්තු කියන්නේ ගජපතිගේ ගෝලයෙක් නිසා ගජපති වරදට අලවංගුවකින් ඇල්ල මරණවත් මුත්තු ඇස් දෙකින්ම දැකලා තියෙනවා. ඔන්න ඔය හැමදේම කියන්න කියලා හිතාගෙන තමයි මුත්තු බොරුවට රණ්ඩුවක් දාගෙන හිරකූඩුවට වෙත් තියෙන්නේ. ඉතින් කොහොම හරි අවසානයේදී මුත්තුට පුළුවන් වෙනවා මේ හැමදේම සීනුට පැහැදිලි කරලා කියන්න. දැන් අපි ආයිමත් වර්තමාන කතාවට එමු. තමන් සිද්ධුන හැම විස්තරයක්ම දන්නවා. ඒක නිසා අපේකෙන් පොලිසියට බාරෙමු අයියේ කියලා සීනු ගජපතිට වැඳලා ඉල්ලනවා. මේ වෙලාවේදී ගජපති එයාගේ කොල්ලොන්ට කියනවා සීනුට ගහන්න කියලා. තමන්ට ගහන්න ආපු හැම කෙනාටම හොඳටම ගහලා ඉවර වෙනවත් එක්කම ගජපති සීනුට එකක් ගහනවා. ඒත් එක්කම සීනු තනිප් පැත්තට ගජපතිට අත උස්සලා ගහන්න ගියත් ගහන්නේ නැහැ. මොකද සීනුට බෑ කවදාවත් තමන්ගේම අයියා කෙනෙක් වගේ හිටපු ගජපතිට පාරක් ගහන්න. ගජපතිට උස්සපු අත පහලට දාපු සීනු ආයෙත් පාරක් කියනවා අනේ අයියා අපි පොලිසියට බාරෙමු කියලා. මේකට තවත් තරහගේ ගජපති එතන තිබ්බ උදැල්ලක් අරගෙන උඹ මට සදාචාරය උගන්වන්න එනවද කියලා අහහ ලේ පයින් කම්ම ගහනවා. ඊට පස්සේ ආයිමත් සීරු නැගිටලා කියනවා අනේ අයියා දැන් මේ ඇති මමත් අයියා එක්ක හිරේට එන්නම් දැන්වත් අපි යටත් එමු කියලා. උඹ ආයි එකම එක කියවනවද කියලා අහපු ගජපති සීනුව උස්සලා ගහලා වීසි කරලා දානවා. මෙන්න මේ වෙලාවේදී සීනු එතන තිබ්බ පොඩි දේවාලයක බිත්තියේ ගිහින් වදිනවා. ඒත් එක්කම වගේ එතන තිබ්බ සින්දූර තැටි ඔක්කොම සීනුගේ ඇඟට වැටෙනවා. ඔයාලට මතකයිනේ සින්දූර වැටුණු ගමන් සීනුට මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ සීනුට බහිරව දෙවිය ආරූඪ වෙලා ගජපතිගේ කොල්ල ඔක්කොටම ගහනවා. ඊට පස්සේ අවසානයේදී එතනම තිබ්බ ත්‍රිශූලයක් අරගෙන වීසි කරලා ගජපතිට ගහනවා. විදුලි වේගෙන් ආපු ත්‍රිශූලේ කෙලින්ම ගජපතිගේ පපුව පසාරු කරගෙන යනවා. ඒත් එක්කම බෙම්බැටුණු ගජපති ත්‍රිශූලය අතින් ඇදලා ගන්නකොටම විසිනු ලේ සීනුගේ මූණට වැටෙනවා. අන්න එතකොට තමයි සීනුගේ ආරූඪය නැති වෙන්නේ. ආරූඪය නැති වුණු ගමන් සීනු දුවන් එන්නේ හොඳටම අමාරු වෙලා ඉන්න ගජපති ළඟට. අනේ අයියේ මට සමා වෙන්න කියලා සීනු ගජපතිට කිව්වත් ගජපති සීනුට කියනවා මෙතන වැරදිකාරයා මම මිසක් ඔයා නෙමෙයි කියලා. ඒ වගේමයි ගජපති එයාගේ මේ අවසන් මොහොතේ හදවතින්ම ගොඩක් දුක් වෙනවා තමන් වරදව මරලා දාලා අවුරුදු ගානක් තිබ්බ සහෝදර බැඳීමක් විනාශ කරපු එක ගැන. ඒ වගේමයි ගජපති එයාගේ අන්තිම ඉල්ලීම විදියට වරදගේ ළමයතුයි තමන්ගේ ළමයතුයි දවසක හොඳම යාළුවෝ වෙන්න වග බලා ගන්න කියලා තමයි සීනුගෙන් ඉල්ලන්නේ. මේකට සීනුව පොරොන්දු කරගන්නවත් එක්කම ගජපති එයාගේ අන්තිම හුස්ම හෙලනවා. ෆිල්ම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී අපිට පෙන්නනවා සීනුවර ඇමතිවත් මරනවා. ඒ වගේමයි මේ දේවල් වලට ගොඩක් කලකිරුණු පොලිසියයි වෙච්ච හැම දූෂණ මිනිමැරුමක් එක්ක ලොකු රිපෝට් එකක් හදලා එයා පොලිසියෙන් ඉල්ලා අස්සෙනවා. වැදගත්ම දේ සීයයි සීනුව මේ හැම පොලිස් ප්‍රශ්නකින්ම බේරන්නත් අමතක කරන්නේ නැහැ. ඔන්න ඔය විදියට තමයි මේ ලස්සන මූවි එක ඉවර වෙන්නේ.
ගජපති කියන්නේ එදා ඉඳලා සූදුවට ඇබ්බැහි වුණ කෙනෙක්. ඒත් වර්ධ කියන ගොඩක් හොඳ කෙනෙක්. ගජපති ඉස්සර ඉඳන්ම වර්ධට ගොඩක් ගරු කරා ආදරේ කරා. ඒත් වර්ධ ගෙවන ජීවිතය ගැන ගජපති සමහර විට ටිකක් ඉරිසියාවෙන් ඉන්නත් ඇති. එළියෙන් අපිත් එක්ක hina වෙන හැමෝම ඇතුළුනුත් ඒ විදිහට hina වෙන්නේ නැහැ. කවදාවත් සල්ලි නිසා හරි වෙන මිනිස්සුන්ගේ කීම අහලා හරි ඔයාලගේ සහෝදරයෝ වගේ ඉන්න යාළුවන්ට විරුද්ධ වෙන්න එපා. එහෙම වුණොත් ගජපතිට වගේ මැරෙන්න මොහොතේදී හරි තමන් කරපු කියපු දේවල් ගැන කම්පා වෙන්න වෙයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එකට subscribe කරන්න. එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. මම නිෂි.